record කර හිටියේ call එකක් ආවා cut වුණා. Hi, good morning. So අද වෙනස් කෑමක්. මේම තමයි කන්නේ මම. ඔක්කොම එකට දාගෙන අනාගෙන උදේට මෙහෙම කාද්දි ලේසි. Anyway, අපි ගෙවල් වල ඇති කරන සුරතල් බල්ලෝ ගැන කතා කරොත් ඒගොල්ලෝ ලොකු රෝල් එකක් ප්ලේ කරනවා අපේ ලයිෆ් එකේ නේ. කිසිම දවසක අපේ හිත රිද්දන්නේ නැහැ, අපිට බොරු කරන්නේ නැහැ, අපිට බොරු පොරොන්දු දෙන්නේ නැහැ. බල්ලෙක් කියන්නේ ඒ දෙන ආදරේ ආයේ දේවල් එක්ස්පෙක්ට් කරන්නේ නැතුව කරන දෙයක් නේ. දැන් අපි වැරද්දක් කරොත් පාරක් ගැහුවොත් පවා ආයෙමත් ළඟට ඇවිල්ලා හොරතල් වෙනවා, කකුල ලෙව කනවා. සයිලන්ට්ලි අපිට ජීවිතේ එක එක පාඩම් කියලා දෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් loyalty. ඒගොල්ලන්ගේ loyalty එක ඒගොල්ලෝ කවදාවත් announce කරන්නේ නැහැ. ඒගොල්ලෝ ලෝකේ වටේටම කියන්නේ මට මෙච්චරක් loyal, අච්චරක් loyal කියලා. එයාගේ loyalty එක එයා දෙනවා. ඔයාගේ status එක මොකද්ද? ඔයා කවුද? ඔයාගේ designation එක මොකද්ද? ඔයා පොසද්ද දුප්පත්ද කියන එක මේ බල්ලොන්ට අදාළ නැහැ. ඒගොල්ලෝ ආදරේ දෙන්න ගත්තාම. දෙවෙනි දේ තමයි ඔයාට තනිකමක් හිතුන වෙලාවට දුක හිතිච්ච වෙලාවට ළඟින්ම ඉන්න කෙනෙක් තමයි මේ බල්ලා කියන්නේ. ඔයාට දුක හිතුනද? ඔයා අප්සෙට් එකේද ඉන්නේ? ඔයා හොඳට බලන්න. මුළු දවසම වුණත් ඔයාගේ එහා පැත්තේ ඉඳගෙන ඉඳී. එච්චරට ඒගොල්ලෝ හරිම sensitive, right? ඒගොල්ලන්ට හොඳට තේරෙනවා දේවල්. හිතන්න එපා කන බොනේ වට ඉව විතරයි තියෙන්නේ කියලා. අපි කතා කරන දේවල් හොඳට ඒගොල්ලන්ට තේරෙනවා. අනිත් දේ තමයි love කියන එක. ඒගොල්ලෝ දෙනවා විතරයි. ආයි අපෙන් ගන්න නැහැ කිසි දෙයක්. අපෙන් expect කරන්නෙත් නැහැ ඒගොල්ලෝ. extremely endlessly love කරන creature කෙනෙක් තමයි මේ ආදරෙන් අපි ගෙදර හදන බල්ලා හරි පාරේ ඉන්න බල්ලොත් එච්චරයි. අර කැන්ඩි ගිනි පිග්ස් කියලා ගර්ල් කෙනෙක් විතර ගිහිල්ලා බල්ලෝ පූසෝ රෙස්කියු කරනවා. මම ගොඩක් දකිනවා. එක බල්ලෙක් ඔයා පේරගන්න ගියා මං හිතන්නේ කොහේ හරි දුර පළාතකට මට දැන් මතක නෑ. ඒ බල්ලට ගහනවා. ඒ කඩේ නිදාගෙන හිටියාම කොල්ලෙක් ඇවිල්ලා ගහනවා පොල්ලකින්. ෆස්ට් ටයිම් මේ ගර්ල් ගිහිල්ලා කතා කරද්දි බලන්න ඒ වීඩියෝ එක තියෙනවා හොරතල් වෙලා ළඟට එනවා. එච්චර ගුටි කාලා ඒ මිනිහා කියන කෙනා විශ්වාස කරනවානේ. ඒ කියන්නේ මිනිස්සයා. ගෑනු හෝ පිරිමි වේවා අපි ඔක්කොම මිනිස්සුනේ. ඒ ට්‍රස්ට් කරනවා. ඉතින් එච්චරට ආදරණීය සතු జాතියක් තමයි මේ බල්ලෝ. හිරිහැර කරන්න එපා ඒගොල්ලන්ට. පාරේ ඉන්න බල්ලොන්ට සමහර වෙලාවට මම දකිනවා පව් ඒගොල්ලෝ. ඔහේ පාරේ හැදෙන බල්ලෙක්ට කොච්චර චැලෙන්ජ් එකක්ද කෑම ටිකක් හොයාගන්න එක. මම දන්න බොහොම කීප දෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ කෑම හදාගෙන හැමදාම ගිහිල්ලා මේ බල්ලොන්ට කන්න දෙනවා. ඒගොල්ලෝගේ පැත්තේ හරි. ඊටසේ මේ හිතන්නේ කෑමක් දෙනවා වගේම වතුර ටිකකුත් ඕනේ කියලා සතෙක්ට. ගොඩක් වෙලාවට මම දකින්නේ මිනිස්සු යෝගට් අරන් එහෙම දෙනවා. වතුර ටිකක් බොන්න ඒගොල්ලෝ සෑහෙන දුර ඇවිදින්න ඕනේ වතුර ටිකක් හොයාගන්න. ඉතින් ඕගොල්ලෝ ළඟපාත ඔය පාරවල් වල බල්ලෝ හිටියොත් වතුර ටිකක් කෑම ටිකක් දෙන්න මේ අහක දාන කෑම ටිකක් ගොඩාක් පින් සිද්ධ වෙයි. ආත්ම ගානකට පිනක් එකතු කර ගන්නවා මේ කතා කරන්න බැරි සතෙක්ට කන්න දෙන එක. සතුන්ට ආදරෙන් සලකන්න. හදන්න බැරි නම් සතුන්ව ගන්න එපා. සතෙක් ගන්නවා නම් හදන්න එයා පවුලේ කෙනෙක් වගේ හදන්න ඕනේ. තවත් දරුවෙක් වගේ හදන්න ඕනේ. ඒගොල්ලන්ටත් සෙල්ලම් කරන්න ආසයි. පොඩි ළමයි වගේ සෙල්ලම් බඩු වලට ආසයි. ඒක නිසා පාරේ බල්ලෙක්ට උනත් හිරිහැර කරන්න එපා, පයින් ගහන්න එපා. සමහර මන් දකින්නවා වීඩියෝස් වල එහෙම අයියෝ ඩිවස්ටේටිං ඒවා බලද්දි කිරි එන ඒ කියන්නේ පැටව දාපු අම්මා කෙනෙක් ගිහිල්ලා කඩේකින් කෑම ඉල්ලනවා. වතුර එකක් ගහනවා ඒ බල්ලට. පව් එහෙම කරන්න එපා. ඉතින් මං හිතනවා වීඩියෝ කරන මිනිහා අන්තිමට කන්න දෙනවා ඇති කියලා. මොකද අපි වීඩියෝ එකකින් දකින්නේ කවුරු හරි රෙකෝඩ් කරපු එකක්නේ. සෝ මම හිතනවා වීඩියෝ කරපු කෙනා අඩුම තරමේ මේ අර මිනිස්සයාට හොඳ දෙයක් අමතලා කෑම කඩ තියන අයගෙනුත් මං ඉල්ලන්නේ ඕගොල්ලෝගේ කෑම ඉතුරු වෙනවා නම් ඉඳුල් ඒ ටික හරි පාරින් ඉන්න බල්ලෙක්ට දාන්න. ඒගොල්ලන්ට ඒක දිව්‍ය භෝජනයක්. දන්නවද? ඒක නිසා මතු ආත්මික හොඳ ආත්මිකට යන්න කියලාවත්
අපිත් පිනක් කරගෙන ඒ සතාටත් ප්‍රාර්ථනාවක් කරන් මගේ යාළුවෝ විහිළු කරනවා මගේ මේ කණයකට උදේට. ගොඩක් වෙලාවට මම රෙකෝඩ් කරනවා උදේට කනවා වෙලාවක් නැහැ එඩිට් කරගන්න. ඕකේ එහෙනම් මම මේක කාලේ යනවා. Have a blessed day to all of you. කාලේ බොහොම ඉක්මනට යනවා. නාස්ති කරන්න එපා. Okay, bye.